අපි දැන් අවුරුදු 12ක් තිස්සේ ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවානේ සිලබස් එකක් තියෙනවා. ඉතින් ඕකේ අපි අවුරුදු 12ක් ඉගෙන ගන්නවා. නමුත් අවුරුදු 12න් පස්සේ එළියට එන ළමයාට ඇත්තටම ඉංග්‍රීසි පුළුවන්ද කියලා අහපුවම මේගොල්ලෝ කොන්ෆිඩන්ට් පිට යස් කියලා කියන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ස්පෝකන් පැත්ත ගත්තාම ග්‍රැමර් නම් මොකක් හරි කරගන්න පුළුවන් කියමුකෝ. ස්පෝකන් පැත්ත ගත්තාම මේ හරිම අඩුයි ළමයින්ගේ එක්ස්පෝෂර් එක සහ ඒගොල්ලන්ගේ ඒ තියෙන කොන්ෆිඩන්ස් කතා කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන්. ඒකට අර නගරේ ළමයි ගත්තාම මේගොල්ලන්ට තියෙන එක්ස්පෝෂර් එක වැඩි. නමුත් අර ගමේ ඉන්න කට්ටියට සහ මේ දුෂ්කර පළාත්වල ඉන්න කට්ටියට ඉතාමත් අමාරුයි ඔන්න ඔය කියන තැනට එන්න. ඔය ඒ ලෙවල් එකට එන්න. දැන් විශේෂයෙන්ම අපි උසස් අධ්‍යාපන කටයුතු ගියාම කියන්නේ ඒ ලෙවල් වලින් පස්සේ ඔක්කොම අධ්‍යාපන කටයුතු කරන්නේ ඉංග්‍රීසියෙන්නේ. එතකොට තමයි ප්‍රශ්නයක් එන්නේ. මං හරිද? ඔව් ඒක 100%ක්ම හරි. හේතුව තමයි ලංකාව ඇතුලේ ළමෙක් ඉංග්‍රීසි මීඩියම් නෙවෙයි නා ඉගෙන ගන්න. එහෙම නැත්නම් ඉංග්‍රීසි ස්පීකින් සොසයිටි එකක නෙවෙයි නම් ඉන්නේ. එයාලට ඇත්තටම අර ඉගෙන ගන්න දේවල් පාවිච්චි කරන්න කෙනෙක් නැහැනේ. ඉතින් එතකොට එයාලට ස්පීකින් එබිලිටි එක ඒගොල්ලන්ගේ ස්පෝකන් ඉංග්‍රීසි කියන දේ ඉම්ප්‍රූව් කරගන්න තියෙන chances අඩුයි. ඒ නිසා ඒක එයාලට තියෙන අර බැරියර් එකක්ම නෙවෙයි. ඒගොල්ලන්ට නැති ෆැසිලිටි එකක්. ඒගොල්ලන්ට නැති එන්වයරන්මන්ට් එකක්. ඉතින් අපි මොනාහරි ඉගෙන ගන්න දේ ඇප්ලයි කරන්න දන්නේ නැත්නම් අපිට එකක් අමතක වෙනවා දේවල්. එහෙම නැත්නම් ඇත්තටම මේක පාවිච්චි කරන්න පුළුවන්ද බැයිද කියන එක කොන්ෆිඩන්ස් එක හදාගන්න ඒක අපිට රියල් වර්ල්ඩ් try කරලා බලන්න තැනක් නැත්නම් අපි හරියට නිකන් පොතකින් පීනන්න ඉගෙන ගත්තොත් වතුරට බහිනකම් අපි දන්නේ නැහැනේ පීනන්න පුළුවන්ද කියලා.